අයිබෝන් ඉතින් හැමදාමත් වගේ අදත් ඔයාලට ස්මාර්ට් වීඩියෝ එකක් අරගෙන ආවා. අද ඔයාලට මම පෙන්වන්න හදන්නේ ෆිලිප් ලොක් එකක් සවි කරන විදිය. ඉතින් මේ ස්මාර්ට් හෝම් ගැන දැනගන්න ඔයාලටත් මගේ වීඩියෝ බලලා කිසියම් දැනුමක් ලබා ගන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් අද යමු අපේ වීඩියෝ එකට. ඉතින් තවමත් මම subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අලුත් වීඩියෝ මම අරගෙන එනවා මේ වගේ ස්මාර්ට් හෝම් පිළිබඳව. ඉතින් අපි යමු දැන් වීඩියෝ එකට. මේ වීඩියෝ එකෙන් බලමු අපි කොහොමද ස්මාර්ට් ලොක් එකක් සවි කරගන්නේ. ඔයාලටත් දැනුමක් ලබා ගන්න මේ වීඩියෝ වලින් කියලා ආරාධනා කරන ගමන් ඉතින් අපේ වීඩියෝ එකට අපි දැන් යමු. මේ තියෙන අපේ ස්මාර්ට් ලොක් එක. ඉතින් මේක අපි අන්බොක්ස් කරලා බලමු මේකේ මොනවද ඇවිල්ලා තියෙන්නේ මේ ලොක් එක සවි කරන්න. ඉතින් මේකේ තියෙන මේ කවරේ තමයි තියෙන්නේ සීලුම යන වර්ග තියෙනවා මේකේ. ඒ කියන්නේ මේ ලොක් එකට අවශ්‍ය දේවල් ඒකේ සවි කරන විදිහ පවා ගහලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ස්මාර්ට් කාඩ් දෙක, ස්මාර්ට් කී එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ පොතක් හම්බ වෙනවා අපිට. මෙන්න මේ වගේ තව ටෙම්ප්ලේට් එකක් හම්බ වෙනවා. ඉතින් මේක සයිස් එකට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මොඩියුල් එකක්. ඒ කියන්නේ Wi-Fi එකට කනෙක්ට් කරන මොඩියුල් එක මේක. ඉතින් මේ තමයි මේකේ සිලින්ඩරය. අපි මේකට සිලින්ඩරය කියලා කියන්නේ. ඉතින් මේ සිලින්ඩරයේ සයිස් එකට අපි දොර කපලා හදා ගන්න ඕන. ඉතින් මේකේ අපිට ඉදිරිපස කොටස සහ පිටපස කියලා කොටස් දෙකක් හම්බ වෙනවා. එක කොටසක ස්ක්‍රීන් එකක් තියෙනවා. ඉතින් දැන් අපි බලමු මේක සවි කරගන්න විදිය. ඉතින් මේ තියෙන්නේ මේකේ සිලින්ඩර් කොටස. ඉතින් මේකේ සයිස් එකට අපි මේ දොර කපා ගන්න ඕන. මේ තියෙන පරණ කපලා තියෙන කැපුම. ඉතින් මේක ටිකක් පොඩි. අපේ සිලින්ඩරය ටිකක් ලොකුයි. මොකද ස්මාර්ට් සිලින්ඩර් යන එකකින්ද ටිකක් ඒක ලොකුයි. ඉතින් මේ ගන්නට අපි මේකේ කට ලොකු කරගන්න ඕන. ඔන්න දැන් අපි සිලින්ඩරේ සයිස් එකට මේකේ කට කපා ගත්තා. ඊට පස්සේ අපිට දීලා තිබෙන ටෙම්ප්ලේට් එක. මේ ටෙම්ප්ලේට් එක හරියට මේකට තියලා ඉවරලා අපි මෙන්න මේ විදිහට මාක් කරගන්නවා. ඉතින් මේකේ සඳහන් කරලා තියෙනවා කොහොමද මේක මාක් කරගන්න ඕන විදිහ ඔක්කොම සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ වගේ පොඩි සිදුරු හතරක් කපා ගන්න තියෙනවා. සහ මේකේ මේ ස්මාර්ට් සිලින්ඩරේ වයර් එකක් තියෙනවා. ඒක ඩැමේජ් කරගන්න නැතුව අපි මේ විදිහට එළියට ගන්න ඕන. මේ තියෙන්නේ ඉදිරිපස කොටස. මේකේ ෆින්ගර් ප්‍රින්ට් එක වෙන්න තියෙනවා අපිට. ඔන්න දැන් අපි මේ ලොක් එක සවි කරලා ඉවරයි. ඉතින් ස්මාර්ට් සිලින්ඩර් එක හයි කරගන්න එක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. ඊට පස්සේ තියෙන නම් පොඩි දේවල් ඒවා ඉතින් මේ අපිට දීලා තියෙන පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ විදිහට අපිට ඒක සවි කරගන්න පුළුවන්. ඉතින් මේ ඉදිරිපස කොටසේ පල්ලෙහෙන් අපිට බලා ගන්න පුළුවන් අපේ මේ යතුර දාගන්න සිදුරක් තියෙනවා. මේක ස්මාර්ට් කී එකක්. සහ ඊට පස්සේ අපිට මේකට බැටරි බෑකප් එකක් දෙන්න පුළුවන් C type port එකක් තියෙනවා. ඒ කියන්නේ බැරි වෙලාවත් අපි ගෙදර නැති වෙලාවක මේකේ තියෙන බැටරි ටික ඩෙඩ් වෙලා තිබ්බොත් එහෙම අපිට ඉමර්ජන්සි ඉතින් ලොක් එක අරගන්න පුළුවන්. මේකට පවර් බෑන්ක් එකක් කනෙක්ට් කරලා ඒ කියන්නේ ඉමර්ජන්සි ඒ කියන්නේ බැටරිය charge වෙන්නේ නැහැ. අපිට මේකේ ඩිස්ප්ලේ එක එනවා. මේකේ සිස්ටම් එක ටෙම්පරරි වැඩ කරනවා මේ පවර් බෑන්ක් එකෙන්. මේ තියෙන්නේ මේකේ ෆින්ගර් ප්‍රින්ට් එක. ඉතින් මෙතන ෆින්ගර් ප්‍රින්ට් එක අපිට රෙජිස්ටර් කරගන්න පුළුවන්. මැනුවල් රෙජිස්ටර් කරගන්නත් පුළුවන්. ෆෝන් එකට අපි මේ ලොක් එක කන්ෆිගර් කරගත්තට පස්සේ පුළුවන්. ඉතින් මේකේ හම්බ වෙනවා ඇක්ටිවේෂන් කෝඩ් එකක්. ඒ කියන්නේ මේ බොක්ස් එකත් එක්කම මේ ඇක්ටිවේෂන් කෝඩ් එකක් හම්බ වෙනවා. ඒක ඇක්ටිව් කරගන්න ඒ ඇක්ටිවේෂන් කෝඩ් එක දාන්න ඕන මේකට. ඒ ඇක්ටිවේෂන් කෝඩ් එක මේකට ටයිප් කරාට පස්සේ තමයි මේ ලොක් එක වැඩ කරන්නේ. ඊට පස්සේ අපිට ඕනම පාස්වර්ඩ් එකක් දාගන්න පුළුවන් මේකට. ඉතින් මේකේ තියෙනවා ඔප්ෂන් තුනක්. පාස්වර්ඩ් එක දාන්න පුළුවන්. එතකොට කාඩ් එකෙන් ඇරෙනවා. එතකොට ෆින්ගර් ප්‍රින්ට් නෝමල් කී එක. ඒ ඔක්කොම අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක ඉතින් Wi-Fi එකට කනෙක්ට් කරගත්තාට පස්සේ ඔයාලට
ඕනම තැනක ඉඳන් ෆෝන් එකේ මොබයිල් data use කරලා මේ lock එක ඕපන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකට ඉතින් ෂෙඩියුල් කරලා ඕනනම් කෝඩ් එකක් දෙන්න පුළුවන්. කවුරු හරි විසිටර් කෙනෙක් ආවොත් එහෙම අපිට එයා එන වෙලාව බලලා ඉවරලා මේකට ටෙම්පරරි කෝඩ් එකක් දෙන්න පුළුවන්. විසිටර් කෝඩ් එක. ඉතින් ඒක එයා එකපාරක් මේ දොර ඇරියට පස්සේ අපව වැහුවොත් ඒ පාස්වර්ඩ් එක ඩිලීට් වෙනවා. ඊට පස්සේ ආයේ මේ ලොක් එක අරින්න බෑ යාට. ඉතින් මේ වගේ ගොඩක් ෆීචර්ස් මේකේ තියෙනවා. ඉතින් මේ වගේ පොඩි වීඩියෝ එකක් ගෙනාවේ ඔයාලටත් ඔයාලගේ ස්මාර්ට් කරගන්න ඕන නම් අයිඩියා එකක් ගන්න. ඉතින් මේ ස්මාර්ට් හෝම් අද අපි සවි කරේ ස්මාර්ට් ලොක් එක. ඉතින් ඔයාලත් මේකෙන් දැනුමක් ගත්තා වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ නිවසත් ඔයාලා ස්මාර්ට් කරගන්න හිතාගෙන ඉන්නවනම් ඉතින් දැනට ලංකාවේ තියෙනවා මේ වගේ බ්‍රෑන්ඩ්ස් අඩු මුදලට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ එකක් අරගෙන නැවතත් හමු වෙනකන් අදට අපි සමු ගන්නවා. සෑම දිනකටම සුබ දවසක්.